ලන්ඩන් නගරය කිව්වහම අපිට අනිවාර්යෙන් මතක් වෙන දෙයක් තමයි යෝධයන් වැනි තට්ටු දෙකේ බස් රථ. මෙවැනි ලන්ඩනයේ කලක් භාවිතා කරපු බස් රථ 1950 60 දශකයේ ශ්‍රී ලංකාවටත් ආනයනය කරා. 1950 60 70 දශකවල ශ්‍රී ලංකාවේ මහා මාර්ග රක්ත වර්ණයෙන් බබලවපු තට්ටු දෙකේ බස් රථ ගැනයි අද අපේ කතාව. ශ්‍රී ලංකාවේ තට්ටු දෙකේ බස් ඉතිහාසය ගැන දැනගන්න එහෙනම් වීඩියෝ එකේ අවසාන වෙනකන් රැඳී ඉන්න. මුලින්ම ශ්‍රී ලංකාවට තට්ටු දෙකේ බස් රථ ආනයනය කරනු ලබන්නේ වර්ෂ 1940 දී පමණ. වර්ෂ 1940 වෙනකොට ලංකාවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටවලා තිබුණේ නැහැ. ඉතින් වර්ෂ 1940 වගේ වෙනකොට මෙවැනි තට්ටු දෙකේ බස් රථ ආනයනය කරනු ලැබුවේ SWOC South Western වැනි එවකට ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ බස් සමාගම් විසින්. එවකට බස් සමාගම් විසින් මෙවැනි තට්ටු දෙකේ බස් රථ 100කට අධික ප්‍රමාණයක් 1940 දශකයේදී ආනයනය කරන තිබෙනවා. එලෙස ආනයනය කරන ලද බස් රථ ගායි ඇරෑබ්, ලේලන් ටයිටන්, ඩෙම්ලර් වැනි නම් වලින් හඳුන්වා තිබෙනවා. මෙම බස් රථ ධාවනයට එක් කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වැඩි මගීන් සංඛ්‍යාවක් එක් බස් රථයකින් එකවර රැගෙන යාමට හැකිවීම. වර්ෂ 1958 දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිහිටවීමෙන් අනතුරුව විවිධ බස් සමාගම් සමග පැවති බස් රථ ශ්‍රී ලංකා රජයට පවරා ගනු ලැබුවා. එමෙන්ම ලන්ඩනයේ කලක් භාවිතා කර බස් රථද මේ සඳහා ගෙන්වනු ලැබුවා. වර්ෂ 1960 70 වෙද්දී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රියතම බස් රථ මාදිලිය බවට මෙම තට්ටු දෙකේ බස් රථ පත්ව තිබෙනවා. එය කෙසේ වුණත් මේ බස් රථ පදවන එක නම් එතරම් ලේසි කටයුත්තක් උනේ නම් නැහැ. මොකද තට්ටු දෙකේ බස් රථයක් ධාවනය කරනවා කියන්නේ සාමාන්‍ය බස් රථයක් වගේ නෙවෙයි. ඊට වඩා විශාල බස් රථයක්. ඉතින් වැඩි වේගයකින් ධාවනය කරොත් පෙරළී යාමට තිබෙන හැකියාවත් ඊටාම ඉහළයි. මෙලෙස පාලනය ගිලිහී යාමෙන් ශ්‍රී ලංකාවේ තට්ටු දෙකේ බස් රථ විශාල ප්‍රමාණයක් අනතුරු වලට භාජනය වී තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් භාවිතයේදී ඇති වූ තාක්ෂණික ගැටලුත් නඩත්තු පිරිවැයේ ඉහළ වීමත් යන කාරණා නිසා වර්ෂ 2000 පමණ වන විට මෙම බස් රථ සම්පූර්ණයෙන්ම මගී ප්‍රවාහණයෙන් ඉවත් වුණා. මේ වන විට සංචාරක කර්මාන්තය සඳහා පමණක් මෙම තට්ටු දෙකේ බස් රථ යොදා ගනු ලබනවා. ඉතින් සමහර විට ඔබටත් මෙම තට්ටු දෙකේ බස් රථවල ගිය ඉතිහාසයක් ඇති. එහෙම ඉතිහාසයක් තියෙනවා නම් ඒ මතකය අලුත් කරගන්න වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඒ විතරක් නෙවෙයි ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි සියලුම දෙනාට.